පයාගල පොලිස් වසමේ පිහිටි ක්‍රීඩාංගණයක ක්‍රිකට් තරගයක් පවත්වලා තිබුණා එක්දින ක්‍රිකට් තරගයක් පසුගිය ඉරිදා දිනේ. මේ අවස්ථාවේ මේ ක්‍රිකට් තරගය අවසන් වෙනවත් එක්කම මේ පාසල් දෙකේ ළමුන් ඒ ක්‍රීඩාංගණය මැදට ඇවිල්ලා යම්කිසි ආකාරයක කලබලකාරී ලෙස හැසිරিলা පහර දීම් කීපයක් සිදු වන බවට තමයි වාර්තා වෙන්නේ. නමුත් ඒ අවස්ථාවේදී පොලිස් ස්ථානයේ නිලධාරීන් ඉඳලා ඒ විශේෂ රාජකාරී යොදපු නිලධාරීන් ඉඳලා ගැටුමක් ඇති නොවන ආකාරයට ඒ අවස්ථාවේ කටයුතු පාලනය කළා තියෙනවා. නමුත් ඒ අවස්ථාවේ සිදුවීමක් සිදු බවට පොලිසියට වාර්තා වෙලා නැහැ. නමුත් අද දින උදෑසන යම්කිසි දරුවෙකුගේ මවක් ඇවිල්ලා පයාගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කළා තිනවා. ඒ අයගේ පුතාට තවත් පාසල් ශිෂ්‍යයන් කීප දෙනෙකු විසින් පහර දීලා තියෙනවා. ඒ අවස්ථාවේ ඒ පහර දීමෙන් මවගේ දරුවා තුවාල ලැබලා මුලින්ම නාගොල රෝහලට ඇතුළත් කළ යහවස පසුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරා කියලා. වයස අවුරුදු 18ක වගේ වයසක් තියෙන දරුවෙක් පාසල් ශිෂ්‍යයෙක් කෙසේ වුවත් මේ සම්බන්ධ විමර්ශන කටයුතු මේ පැමිණිල්ල ලැබීමත් සමගම පයාගල පොලිස් ස්ථානය මගින් ආරම්භ කළා තියෙනවා.